සුබ දවසක් සියලු දෙනාට. ආදරයෙන් පිළිගන්නවා වතුරුදුර ඔටෝමොබයිල් එඩියුකේෂන් YouTube channel එකට. අද අපි අරගෙන ඇවිල්ලා තියෙන වීඩියෝ එක ඔයාලට රිලේ එකක් හඳුනා ගන්න ආකාරය. කොහොමද රිලේ එකක් හඳුනාගන්නේ? ඒ කියන්නේ රිලේ එක අංක ක්‍රමයක් නැත්නම් රිලේ එකේ ඩයග්‍රෑම් එකක් එළිය ගහලා නැත්නම් කොහොමද මේ රිලේ එකක් මොන වර්ගයේ රිලේ එකක්ද කියලා හඳුනා ගන්න විදිය තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කලින් වීඩියෝ එකක් කරා ඔයාලට රිලේ එකක් කියන්නේ මොකක්ද? රිලේ එකක් පරිපථයකට එකතු වෙන්නේ කොහොමද? රිලේ එකක් පරිපථයකට එකතු වුණාට පස්සේ තියෙන වාසි මොනවද කියන එක පිළිබඳ වීඩියෝ එකක් අපි කලින් කරා. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා ඒකේ link එක. ඒක බැලුවේ නැත්නම් බලන්න. අද වීඩියෝ එකෙන් තියෙන්නේ රිලේ එකක් හඳුනා ගන්න ආකාරය. අපි ඊට පස්සේ අද වීඩියෝ එකෙන් රිලේ එකක් හඳුනාගෙන ඊළඟ වීඩියෝ එකෙන් බලමු රිලේ එකක් කොහොමද හරියටම හොඳයිද නැද්ද කියලා පරීක්ෂා කරගන්න විදිය. හරි එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් අපි කියන අලුත් වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රිලේ එකක් ගත්තට පස්සේ මේ රිලේ එක මොන වර්ගයේ රිලේ එකක්ද කියලා හඳුනා ගන්න ආකාරය. එතකොට මේ රිලේ හඳුනා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි දැන් මෙතන රිලේ වර්ග 3ක් තියෙනවා. එතකොට මේ රිලේ වර්ග 3 මොන වර්ගයේ රිලේද? දැන් ඔයාලා දැනටම දන්නවා රිලේ වර්ග 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. normally open, normally close, change over කියලා රිලේ වර්ග 3ක් තියෙනවා. එතකොට මම කලින් වීඩියෝ එකක් කරා මේ රිලේ එකක් කියලා කියන්නේ මොකක්ද? රිලේ වර්ග මොනවද? රිලේ එකක් පරිපථයකට එකතු වෙන්නේ කොහොමද? රිලේ එකක් පරිපථයකට එකතු වුණාම මොනවද ලැබෙන වාසි? කියන දේවල් ගැන මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ link එක පහත description box එකේ තියෙනවා. ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. එතකොට අවබෝධයක් ගන්න පුළුවන් රිලේ එකක් කියන්නේ මොකක්ද? ඒ රිලේ එකක් පාවිච්චි කරන්න කියලා. එතන අද කියලා දෙන්නේ රිලේ එකක් හඳුනා ගන්නා ආකාරය. එතකොට අපි දැන් රිලේ එකක් හඳුනා ගන්න යන්නේ. රිලේ එකක් හඳුනා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ පින් 4 පින් 5 පින් කියලා දැන් බොහෝ දෙනා කතා වෙනවා. හැබැයි 4 පින් 5 පින් කියලා ගත්තට පස්සේ එහෙම පින් ගාණෙන් හරියට මඳුර ගන්න බෑ. සමහර ඒවා 5 පින් තියෙනවා normally open ඒවා. හරිද? එතකොට මේකේ රිලේ එකක් ගත්තට පස්සේ රිලේ එක අග්‍ර තියෙනවනේ. දැන් මේකේ නම් 4යි, මේකෙත් 4යි, මේකේ 5යි. හරි? සමහර ඒවා තියෙනවා 5ක් තියෙනවා. ඒ වුණාට ඒක 5ක් තිබුණ පොලේ change over රිලේ එකක් වෙන්නේ නැහැ. එතකොට මේකේ අපිට අඳුර ගන්න පුළුවන් පහසුවෙන්ම මේ රිලේ එකේ ගහලා තිනවා. දැන් රිලේ එකක් ගත්තට පස්සේ රිලේ එකේ එළිය ගහලා තියෙනවා ඩයග්‍රෑම් එකක් මේ. හරි. මෙතනක් තියෙනවා මේකේ. ඒතර මේ ඩයග්‍රෑම් එක දිහා බලුවම බලන්න පුළුවන් මේ රිලේ එක normally open ද normally close ද change over ද කියන එක පරීක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව රිලේ එකක් පිටිපස්ස ගත්තට පස්සේ රිලේ එකේ පිටිපස්සේ තියෙනවා අග්‍ර නම් කරලා 85 86 30 87 කියලා නම් කරලා තියෙනවා. හරි දැන් මේක ගත්තා මේකේ නම් කරලා තියෙනවා මෙතන 85 මෙතන 86 30 87 එහෙනම් මේ රිලේ එක දැක්කසනින් දන්නවා මේක normally open රිලේ එකක්. දැන් එතකොට අද මම කියලා දෙන්න හදන්නේ මේ අංක ක්‍රමයෙන්වත් මේ ඩයග්‍රෑම් එකකින්වත් පරීක්ෂා කරලා රිලේ එකක් අඳුර ගන්න විදිය නෙමෙයි. අංක ක්‍රමෙත් ඩයග්‍රෑම් එකක් නැති රිලේ එකක් හම්බුනොත් කොහොමද චෙක් කරගන්නේ කියලා. දැන් මේකට මල්ටිමීටරයක් අවශ්‍ය කරනවා අපිට. මල්ටිමීටරයක් අරගෙන මල්ටිමීටරේ කොහෙටද දාගන්න ඕන මම මල්ටිමීටරේ දාගන්නවා මම ඕම් ස්කේල් එකට. ඕම් ස්කේල් එකට දාලා මෙතනත් බලන ඕම්ස්ද තියෙන්නේ කියන එක. හරි ඕම්ස් තමයි තියෙන්නේ. දැන් මල්ටිමීටරේ අග්‍ර දෙක අරගෙන මම එක රිලේ එකක් මේකෙන් අරගෙන මේක ගන්නවා. අරගෙන මේ අග්‍රවලට තියාගෙන යනවා. හරි මේ අග්‍රවලට තියාගෙන මේ දෙකට තිබ්බා මොකුත් නැහැ. මේ දෙකට තිබ්බා ඔන්න අගයක් පෙන්නනවා. බලමු කීයද කියලා. 93.2යි. හරි ඕම්ස් 93ක් පෙන්නනවා මෙන්න මේ දෙකේ. ඊට පස්සේ මේ දෙකට තියෙනවා නැහැ.
ඊට පස්සේ මේකයි එක තියෙනවා නෑ. මේකයි එක තියෙනවා නෑ. ඊට පස්සේ මේ අග්‍රය එක තියෙනවා නෑ. එහෙනම් මේ රිලේ එකේ මෙන්න මේ අග්‍ර දෙකේ විතරයි පෙන්නුවේ. හරිද? එහෙනම් මේ අග්‍ර දෙක විතරයි පෙන්නනවා. මේ අග්‍ර දෙක කන්ටැක්ට් එක අපේ ඕම්ස් අගයක් පෙන්නපු අග්‍ර දෙක කොයිල් එක. ඕම්ස් අගයක් පෙන්නපු අග්‍ර දෙක කොයිල් එක අනිත් දෙක කන්ටැක්ට් එක. එහෙනම් මේ කොයිල් එක 85 86 30 87 කියලා අපි දැන් නම් කරගන්න පුළුවන්. එතකොට මේක දැන් සාමාන්‍ය අවස්ථාවෙදි තියෙන්නේ. සාමාන්‍ය අවස්ථාවේ තියෙනකොට කන්ටැක්ට් සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් මේ රිලේ එක කන්ටැක්ට් සම්බන්ධතාවයක් නැහැ සාමාන්‍ය අවස්ථාවේ තියෙනකොට. එහෙනම් මේ රිලේ එක අපිට අඳුර ගන්න පුළුවන් normally open රිලේ එකක් කියලා. හරි දැන් අපි මේ රිලේ එක අඳුරගත්තා. මේක normally open රිලේ එකක් කියලා තමයි. හැබැයි මේක හොඳයිද නැද්ද කියලා පරීක්ෂා කරේ නැහැ. හරි දැන් මේක පැත්තකින් තියලා ඊළඟට යනවා මම මෙන්න මේ රිලේ එක චෙක් කරන්න. මේ රිලේ එක අරගෙන ඉස්සෙල්ලා වගේම මල්ටිමීටරේ ඕම් ස්කේල් එකට දානවා. ඕම් ස්කේල් එකට දාලා ප්‍රොබ් දෙක අරගෙන ඉස්සෙල්ලා වගේම එක අග්‍රයකට තියාගෙන පරීක්ෂා කරගෙන යනවා. එතනට පෙන්වන්නේ මෙතනට පෙන්වනවා. බලමු කීයක් පෙන්වනවද කියලා. ඕම් 94.0 ඉස්සෙල්ලා ගාන වගේම පෙන්වනවා. ඊට පස්සේ මේ දෙකට තියලා බලනවා. මේකට පෙන්වන්නෙත් නැහැ. ඊට පස්සේ මේ අග්‍රත් එක්ක ආයෙ තියලා බලනවා. පෙන්වන්නේ නැහැ. මෙන්න මේ දෙක තිබ්බහම ඔන්න අගයක් පෙන්වනවා. බලමු කීයක් පෙන්වනවද කියලා. ඕම්ස් 0.1ක් වගේ 0.0.1ක් වගේ පෙන්වනවා. එහෙනම් මේ රිලේ එකේ අග්‍ර දෙකකට මෙන්න මේ අග්‍ර දෙක ගත්තොත් වැඩි ඕම් අගයක් පෙන්වුවා. මේ අග්‍ර දෙක ගත්තොත් වැඩි ඕම් අගයක් පෙන්වුවා. මේ අග්‍ර දෙක ගත්තොත් වැඩි ඕම් අගයක් පෙන්වුවා. මේ අග්‍ර දෙක ගත්තොත් අඩු ඕම් අගයක් පෙන්වුවා. එහෙනම් මේක අපිට හිතා ගන්න පුළුවන් මේක normally close රිලේ එකක්. වැඩි ඕම් අගයක් පෙන්වුවේ කොයිල් එකේ, අඩු ඕම් අගයක් පෙන්වුවේ කන්ටැක්ට් එකේ. එහෙනම් මේක අඳුරගත්ත අපි normally close රිලේ එකක් කියලා. හරි දැන් අපි මේ රිලේ තුනෙන් මේක අඳුරගත්ත normally open, මේක අඳුරගත්ත normally close. දැන් තව එකක් තියෙනවා අපිට චෙක් කරන්න. මේක චෙක් කරගෙන යමු. ඉස්සෙල්ලා වගේ මල්ටිමීටර් අරගෙන මල්ටිමීටරේ ඕම් ස්කේල් එකට දාලා ප්‍රොබ් දෙක අරගෙන ඉස්සෙල්ලා වගේම ප්‍රතිරෝධය චෙක් කරගෙන යනවා. මම මේ දෙකේ චෙක් කරා. ආයේකේ ඕම්ස් අගයක් පෙන්නනවා. ඕම්ස් ඉස්සෙල්ලා වගේම වැඩි ඕම්ස් අගයක් පෙන්නනවා 92යි ගාණක්. right. ඊට පස්සේ මේකයි තියලා බලනවා පෙන්වන්නේ මේකයි තියලා බලනවා. අන්න එහෙම තිබ්බහමත් අර ඕම්ස් අගේ බිඳුවක් ඔය විදිහට පෙන්නනවා. 0 වෙනවනේ 0.3ක් ඔය. එහෙනම් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේ දෙක බලනවා. මේ දෙක අතර පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මේ අතර බලනවා. ඒ අතර පෙන්වන්නේත් නැහැ. එහෙනම් මේ රිලේ එකේ පෙන්වන්නේ මෙන්න මේ දෙක අතර වැඩි ඕම්ස් අගයකුත් මෙන්න මේ දෙක කන්ටැක්ට් දෙක අතර අඩු ඕම්ස් අගයකුත් මේ කන්ටැක්ට් අතර සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ. එහෙනම් මේ රිලේ එක අඳුර ගන්න පුළුවන් මේක කොයිල් එක මේක සම්බන්ධ වෙලා තියෙන කන්ටැක්ට් එක මේක සම්බන්ධ වෙන කන්ටැක්ට් එක. එහෙනම් මේක අර normally open normally close කියන වර්ග දෙකේම එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක change over වර්ගයේ රිලේ එකක් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. හරි දැන් අපි මේ රිලේ තුනම අඳුරගත්තා. වර්ග තුනම තියෙනවා දැන් මෙතන. මේක normally open, මේක normally close, මේක change over කියලා වර්ග තුන අඳුරගත්තා. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේ අඳුරගත්ත රිලේ තුන හොඳයිද නැද්ද කියලා පරීක්ෂා කරගන්න ඕන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක් අරන් එන්නම් මේ රිලේ එකක් හොඳයිද මේ රිලේ වර්ග තුනම හොඳයිද නැද්ද කියලා පරීක්ෂා කරගන්න විදිය මල්ටිමීටරෙන් සහ බැටරියක් උපයෝගී කරගෙන කොහොමද චෙක් කරගන්නේ කියන එක ඔයාලට අරගෙන එන්න. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා රිලේ එකක අංක ගහලා නැත්නම් රිලේ එක ඩයග්‍රෑම් එකක් ගහලා නැත්නම් රිලේ එකක් චෙක් කරලා මේ රිලේ එක මොන වර්ගයේ රිලේ එකක්ද කියලා පරීක්ෂා කරගන්න විදිය. එතකොට අපිට මේක හොඳයිද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකෙන්. දැන් හොඳ අවබෝධයක් තියෙනවා ඔයාලට මේ රිලේ එකක් පරීක්ෂා කරගන්න රිලේ එකක් හඳුනා ගන්න විදිය. එහෙනම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න මොන වර්ග ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් ඔයාලා සියලු දෙනාටම ජයෙන් ජය.